හෙලෝ ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න අපේ පැත්තට නම් හොඳටම වැස්ස. වැස්ස දවසේ උදේ වරුවේ මම මොනවද කරේ කියලා තමයි අද මේ vlog එකෙන් මම ෂෙයා කරගන්නේ. අද මට ඊවිනිං ෂිෆ්ට් එකක් තියෙන්නේ. ඉතින් ඊවිනිං ඩියුටි එකට යන්න කලින් මගේ උදේ වරුව කොහොමද ප්‍රොඩක්ටිව් විදිහට ගෙවුනේ කියලා තමයි මේ vlog එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් දිගටම රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරයි කියලාත් හිතනවා. සීතලත් වැඩි. ඉතින් මං හිතුවා නෙස්කැෆේ එකක් හදාගන්න. මං ආසම විදියට නෙස්කැෆේ එකක් හදාගෙන රස විඳින්න තමයි යන්නේ. ගෙදර අනිත් අයටත් මං තේ හදලා දුන්නා. ඉතින් මම නිදහසේ පොඩ්ඩක් තේ එකක් හදාගෙන බොන්න තමයි හදන්නේ. ඉතින් ආසම විදියට නෙස්කැෆේ එක මේ විදියට හදා ගන්නවා. ඉතින් වැස්ස වෙලාවට ඔයගොල්ලොත් මේ වගේ ඇති කියලා මං හිතනවා. වැස්ස වෙලාව පොඩ්ඩක් නිදහසේ එන්ජොයි කරන්න පුළුවන්. තේ එකකින් හදාගෙන වැස්ස වහින දිහා බලාගෙන තේ එක බොන්න පුළුවන්. තේ එක බිව්වට පස්සේ මෙන්න පොඩි අයට ආයෙම බඩගින්නක් ආවා කිව්වා. ඉතින් එයාලට සමපෝෂ හදලා ඕනේ කිව්වා. ඉතින් මං දැන් මේ ලෑස්ති වෙන්නේ සමපෝෂ හදන්න. අවශ්‍ය ප්‍රමාණයට පොල් ටිකකුත් ගහගෙන සීනි ටිකක් වැඩිපුර දාලා සමපෝෂ එකතු කරලා සමපෝෂ එක හදා ගන්නවා. ඒකට මං තව ලුණු චූට්ටක් විතර එකතු කරගන්නවා. සමපෝෂත් කාලා ආයෙම ප්ලේන් ටී එකක් බිව්වා. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ දවල්ට උයා ගන්න. මට කිරිකොස් ටිකක් හම්බුණා. ඉතින් මං හිතුවා අද දවල්ට කිරිකොස් එක හදාගන්න. කිරිකොස් එක හදලා චිකන් ටෙම්පරාදුවක් දාලා පරිප්පුත් උයා ගන්න තමයි මං අද හිතුවේ. ඉතින් එන්නකෝ මගෙත් එක්ක අද දවල්ට ඉක්මනටම උයා ගමු. ඉස්සර වෙලාව මම චිකන් ටික හොඳට සෝදාගත්තා. අවශ්‍ය ප්‍රමාණයට චිකන් ටික අරගෙන ඒ ටික හොඳට සෝදලා ඒකට ලුණු, බැදපු තුන පහ, කහ කුඩු, ගම්මිරිස් කුඩු මේ ටික එකතු කරලා හොඳට අත ගාලා පොඩ්ඩක් මැරිනේට් වෙන්න තියා ගන්නවා. දැන් ලෑස්ති වෙන්නේ කොස් ටික කපා ගන්න. මම කොස් ටික පොඩිවට කපා ගන්නවා. හොඳට පොඩිවට කපාගෙන ඒ ටිකත් හොඳට සෝදලා අරගෙන කිරිකොස් එක හදා ගන්න ඕනේ.
කොස් ටික කපාගෙන ඉවර වෙලා ඒ ටිකත් හොඳට සෝදාගත්තා. ඒත් එක්ක මම කිරි කොස් එක හදන්න අවශ්‍ය කරන දේවල්, චිකන් එකට ඕන කරන දේවල් ටිකයි, පරිප්පු එකට ඕන කරන දේවල් ටිකයි මේ විදිහට ලෑස්ති කරගත්තා. අවශ්‍ය ප්‍රමාණයට පොල් ටික ගාගෙන මිටි කිරි වෙන් කරගත්තා, දිය කිරිත් වෙන් කරගත්තා. භාජනයට කොස් ටික දාගෙන ඒකට මම අවශ්‍ය කරන කලමනා ටික එකතු කරගන්නවා. රම්පේ කරපිංච, ලුණු සුදු ලුණු මේ ඔක්කොම ටික එකතු කරලා දිය කිරින් තමයි ඉස්සර වෙලාම උයාගන්නේ. කහ කුඩු එකතු කරනවා. එතකොට අමුතුන පහල්, ලුණු, කරවුනට කීපයක්, උළුහල් ටිකක් ඔන්න කියන දේවල් ටික එකතු කරගන්නවා. දිය කිරි ටික එකතු කරලා හොඳට අත ගාලා භාජනයේ ලිපේ තියාගන්නවා. කිරි කොස් එක ඉදෙන අතරේ මම දැන් මේ චිකන් එක හදාගන්න යන්නේ. චිකන් එක ටිකක් සැරට හදාගන්න හිතුවා. ගම්මිරිස් ටිකක් වැඩිපුර එකතු කරා, මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරා. ඉතින් එතකොට ටිකක් සැරට හදාගන්නවා. මොකද කිරි කොස් එක මම කිරටම හදාගන්න නිසා. චිකන් එකත් ඉදෙන අතරේ මම පරිප්පු එකත් ටෙම්පරාදු කරගත්තා. ඒත් එක්කම මගේ කිරි කොස් එක දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. මම ඒකට මිටි කිරි ටික එකතු කරගන්නවා. මම බත් එක උයාගන්නේ අන්තිමටම. ප්‍රෙෂර් කුකර් එකේ තමයි බත් එක තියාගන්නේ. ඉතින් අන්තිමටම බත් එක උයනකොට රසෙන් කන්න පුළුවන්. කෑම ටික උයාගෙන ඉවරයි. මම දැන් කෑම එක ලෑස්ති කරගන්නවා ගෙනියන්න. කිරි කොස් හැදුවා, පරිප්පු ටෙම්පරාදු කරා, චිකන් හැදුවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අද මගේ දවල් කෑම එක වෙන්නේ. ඉතින් මම කෑම ටිකත් මේ විදිහට ලන්ච් බොක්ස් එකට දාගන්නවා. ඉතින් එහෙනම් මම දැන් ඩියුටි යනවා. ඉතින් තවත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනටම ආපහු එන්නම්. ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.